ප්‍රීස්කූල් ටීචර් YouTube චැනලය වෙත ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මං කතා කරන්න යන්නේ දරුවා පරිසරය තේරුම් ගන්නා ආකාරය පිළිබඳවයි. ඉතින් තමා අවට ඇති සියලුම දේවල්, පුද්ගලයින්, සිදුවීම් දරුවාගේ පරිසරයට අයත් වෙනවා. පාසල් පරිසරය මෙන්ම ගෙදර පරිසරයද ඔහු ජීවත් වන පරිසරය වෙනවා. පරිසරය ප්‍රසන්න අප්‍රසන්න ලෙස වර්ග කරන්න පුළුවන්. පරිසරය අනාවරණය කර ගැනීමට හා හඳුනා ගැනීමට නම් තමන්ගේ ඉන්ද්‍රියන් භාවිතය අත්‍යවශ්‍ය බව දරුවා තේරුම් ගන්නවා. එසේ තේරුම් අරගෙන කරගනු ලබන පරිසරයට මිනිසුන්, සතුන්, කුරුල්ලන්, ගස්වැල් වැනි ජීවමය දේවල්ද, වාතය, හිරු එළිය, ගෙවල්, පොත්පත් වැනි අජීවී දේවල්ද අයත් වෙන බව දරුවා තේරුම් ගන්නවා. පරිසරයේ ඇති සියලුම දෑ ස්වභාවිකවම දරුවාගේ අවධානය ඇඳ බැද ගන්නවා. ඒවා දරුවාට ඉතාමත් වටිනා ඉගෙනුම් අවස්ථා ඉදිරිපත් කරනවා. ඉතින් දරුවා නිරීක්ෂණ හැකියාව වර්ධනය, නිර්මාණශීලීත්වය, චිත්‍ර ඇඳීම, රංගනය, සංවාදය සහ හඳුනා ගැනීම කියලා කියන්නේ දරුවා පරිසරයෙන් ලබන ඉගෙනුම්. දරුවාගේ සංවර්ධන අවධි පිළිබඳව අවබෝධයක් අම්මට හෝ පෙර පාසල් ගුරුවරියට තියෙන්න ඕනේ. ඒ ඇසුරෙන් සුදුසු ක්‍රියාකාරකම් ඉදිරිපත් කරන්න ඕනේ. ඒකෙන් දරුවෝ ක්‍රියාශීලී, නිර්මාණශීලී, නිරීක්ෂණය කරන, ද්‍රව්‍ය හැසිරීමේ හැකියාව වැනි දක්ෂතා වර්ධනය කරගන්නවා. ජලය, ගල් කැට, වැලි, පස් වැනි ද්‍රව්‍ය සමග සෙල්ලම් කරන දරුවන් නිරීක්ෂකයින්, ගවේෂකයින් බවටද පත්වෙනවා. ඒ වගේම තමයි පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම්වලදී විවිධ ස්ථානවලට යාමේදී පරිසරය පිළිබඳ දරුවන් තුළ ඇති දැනුම පුළුල් වෙනවා. බොහෝ තොරතුරු දරුවන් එමගින් රැස් කරගන්නවා. පැලෑටිවලට වතුර දැමීම, හැඩය අනුව කොළ වර්ග තේරීම වැනි ස්වභාවික ස්පර්ශයෙන් තේරුම් ගැනීම තුළින් පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම් දරුවන් තුළ කුතුහලය වර්ධනය කරනවා. මේ සඳහා පරිසර මුල්ල ඉතාමත් වැදගත් වෙනවා. ඉගෙනුම හටගන්නේ සරල දෙයින් සංකීර්ණ දෙයට ව්‍යාප්ත වීමටයි. පන්ති කාමරය හෝ ගෙමිදුලේ පරිසරයෙන් ආරම්භ වන දැනුම මුළු පාසල් පරිසරයටම විහිදී යන පරිදි ව්‍යාප්ත කරන්න ඕනේ. දරුවන් දේවල් නිරීක්ෂණයට, අලුත් අත්දැකීම් ලබා ගැනීමට යොමු කරවන්න ඕනේ. ඉතින් ඒ සඳහා පෙර පාසල හෝ නිවස පිහිටා ඇති පරිසරය, දරුවා ජීවත් වන නිවස ආසන්න පරිසරය, පරිසර නිරීක්ෂණය වැදගත් වෙනවා. තවත් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු. බයි බයි.